තෙරුවන් සරණයි දිවිතුරේ සුනිත ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කියන මේ සූකර මද්දවේ පිළිබඳව මේ සූකර මද්දවේ බුදුරජාණන් වහන්සේ වැළඳු වල්ලූරු මස් කියලා. මේ බුදුරජාණන් වහන්සේ මේ වළඳන්නේ වල්ලූරු මස් නෙමෙයි. මේ වල්ලූරු මස් නම් බුදුරජාණන් වහන්සේ කියන මේක සත් ආහාරයක් සදා සත්තුන්ට දාන්න කියලා. මොකද මේක සත් ආහාරයක් නෙවෙයි, වල්ලූරු මස් කියන්නේ සත්තු කන ආහාරයක්. අන්න ඒ නිසා තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක සත්තුන්ට දාන්න එපා කියන්නේ මේක සත්තුන්ටත් ආහාරයට ගන්න නුසුසු නිසා. මේක වල්ලූරු මස් නම් බුදුරජාණන් වහන්සේ කියන මේක සත් ආහාරය සදා සත්තුන්ට දාන්න කියලා. මොකද වල්ලූරු මස් සත්වයෝ කනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වළඳන්නේ වල්ලූරු මස් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වළඳන්නේ හාතු වර්ගයක්. ඒ කියන්නේ මිනිස්යාගේ මනුස්ස ආවිස වලට දස ගුණයකින් වැඩි ආයුෂක් දරලා තියෙන මහා රෝක්ෂ ගහ දි รา පත් වෙලා ඒ දි รา පත් වෙච්ච මුල් වලින් තමයි මේ හතු වර්ගය පිපෙන්නේ. එතකොට මේ රෝස්ස ගහකින් නෙලාගෙන ආවා කියන්නේ ගහ උඩකින් නෙමෙයි. ඒ රෝස්ස ගහ මහා රෝස්ස ගහක් දි รา පත් වෙලා ඒ දි รา පත් වෙච්ච මුල් වලින් තමයි මේ හතු වර්ගය පිපෙන්නේ. එතකොට මේ පිපුණන් පස්සේ ඒවා තමයි මේ බුදුරජාණන් වහන්සේට වළඳන්න දෙන්නේ. මේ රෝස්ස ගහ කියන්නේ මේක අරටුව සහිත ගසක්. මේක අරටුව සහිත ගසක් නිසා තමයි මේක කටට දාලා හපන්න ඕනේ. හපලා තමයි මේක කන්න ඕනේ. මොකද මේක අර හායිය නිසා. ඉතින් කයට අකපැයි කියන්නේ ඒ නිසායි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බීජනියම සූත්‍රය, මේ බීජනියම සූත්‍රය අයිති වෙනවා මනුස්සයාට, සත්වයාට, ගහකොළටත් සියල්ලට මේ බීජනියම සූත්‍රය අයිති වෙනවා. මේ බීජනියම සූත්‍රය අනුව බලපුවාම මේ ගසෙන් හට ගන්න හතුත් ඒ විදිහටම තමයි හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ අරටුව සහිතයි. මේ අරටුව සහිත නිසා තමයි මිනිස්යාගේ වයසට වැඩි දසගුණකින් ආවිෂ මේ දගහ දරන නිසා තමයි මේක සතෙකුටවත් දෙන්න එපා කියන්නේ. මේ හත්තත් ඒ වගේම දි รา පත් නොවන නිසා. මේකෙන් ලෙඩ රෝග වෙන බව බුදුරජාණන් වහන්සේ දකිනවා. බුදුරජාණන් වහන්සේ දැක්කපු නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේ හපන්නේ නැතුව ගිලින්නේ. මේක පොඩ්ඩක් කඩලා ගිලින්නේ. ගිල්ලාම තමයි බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙන්නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ මේක සත්තුන්ට දෙන්න එපා. කාලයක් යනකොට මේ මනුස්සයා ලෙඩ රෝග වෙන නිසා, ලෙඩ සත්ත්වයා ලෙඩ රෝග වෙන නිසා.